වෙල්කම් වීවර්ස්. ඔයා හිතන්න රෑ 12ට විතර වැඩ ඇරලා ඔයා ගෙදර යනවා. පාරේ කාන්තාවක් නටමින් ඉන්නවා. මුලින්ම ඔයා හිතන්නේ මේ කාන්තාව බීලා කියලා. ඒ ටික ටික ළඟට යද්දී ඔයාට තේරෙනවා මේ කාන්තාව හරිම අමුතුයි කියලා. ඇය නටන්නේ හරි අමුතු විදිහකට. එකම රිද්මයකට. ඇය එකවරම ඔබ දෙස හැරෙනවා. ඔයා මොකද කරන්නේ? ඔව්, අද අපි කතා කරන්නේ සර්බියන් ඩාන්සිං ලේඩි ගැන. මොකක්ද මේ ලෙජන්ඩ් එක? අපි බලමු. මේ කතාව ආරම්භ වෙන්නේ සර්බියා කියන යුරෝපයේ ඉතාමත් සාමකාමී රටකයි. දවසට වැඩිම ගමනාන්තේ තියෙන්නේ සිටි ස්ට්‍රීට් වල. රෑට ඒවා නිශ්ශබ්දයි, සීතලයි. හරියට නිකන් ඒවා අතහැරලා දාලා වගේ. ඒත් ඒ නිශ්ශබ්දතාවය ඇතුලේ එක දෙයක් පටන් ගන්නවා. ඒක හරියටම කාටවත් විස්තර කරගන්න බෑ. කැමරාවල පවා කැප්චර් වෙලා තියෙන මේ කතාව ඇත්තද නැත්තද කියලා අපි දැන් බලමු. පළමු වතාවට මේ වීඩියෝ ඉන්ටර්නෙට් එකට එන්නේ සිකියුරිටි කැමරා එකක් හරහා. රෑ 2:37ට MT රෝඩ් එකක කවුරුත්ම නැති තැනක දිග ගවුමක් ඇඳගත්ත ගෑනු කෙනෙක් නටනවා පේනවා. ඇගේ මූණ පැහැදිලි නැහැ. කොණ්ඩේ අඳුරු ෂැඩෝ එකක් වගේ වැටලා තියෙනවා. ඇය නතර වෙන්නේ නැහැ. ඇය නටනවා. නමුත් ඒක සාමාන්‍ය නටුමක් උනේ නෑ. ඒක හරිම අසාමාන්‍ය නටුමක් වුණා. එකම රිද්මයකට තමා ඇය නැටුවේ. කැමරා එක ඔටෝ ෆෝකස් වෙලා බ්ලර් වෙනවා. ඊළඟ මිනිත්තුවේ ඇය කැමරාව දිහා හැරිලා බලනවා. මේ වීඩියෝ එක වෛරල් වෙනවත් එක්කම ඉන්ටර්නෙට් එකේ මේක කවුරුත් කතා වෙන්න ගත්තා. සමහරු කිව්වේ මේක ෆේක් වීඩියෝ එකක් කියලා. තවත් සමහරු කිව්වේ මේක AI ජෙනරේෂන් එකක් කියලා. සමහරු කිව්වා මේක මාකටිං වැඩක් කියලත්. ඒත් තවත් වීඩියෝස් මතුවෙන්න පටන් ගත්තා. එකක් බස් හෝල්ට් එකක, තවත් තැන්වල හොස්පිටල්ස් වල, MT බ්‍රිජ් වල, පාකින් ඒරියාස් වල හැම එකකම නටන කාන්තාවක් තමයි දකින්න ලැබුණේ. එය මොන ස්ථානයේ වුණත් නැටුවේ එකම පැටර්න් එකකට. එකම විදිහකට තමයි ඇය නැටුවේ. මේක මුලින්ම හැබැහින් දැකලා තියෙනවා කියලා කියන්නේ සර්බියාවේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්. ඔහු මෙන්න මෙහෙම කියනවා. මම රෑ ෂිෆ්ට් එකේ හිටියා. පාරේ කවුරුත්ම හිටියේ නෑ. එක පාරටම මම දැක්කා සුදු පාට ඇඳුමක් ඇඳගත්ත ගෑනු කෙනෙක් කියලා. මම හිතුවේ බීපු කෙනෙක් කියලා. ඒත් ඇය අමුතු විදිහට මට ප්‍රතිචාර දක්වනවා කියලයි මට හිතුනේ. ඇය නටනවා. දිගටම නටනවා. මම කායක නැවැත්තුවා. ඇය නටනටාම හරි අමුතු විදිහට මගේ කායක ඉස්සරහට ආවා. මාත් ඇය දිහා බය වෙලා වගේ බලාගෙන හිටියා. ඇගේ ඇස් ඒව සාමාන්‍යස් නෙමේ. ඒවා කළු පාටයි. අමුතු පැටර්න් එකකට නටනට හිටපු මේ ගෑනු කෙනාව දැකලා මම ගොඩක් බය වුණා. හැම වීඩියෝ එකකම වගේ ඇය නටන්නේ එකම විදිහකට. ඒ වගේම හැම ටයිම් එකක්ම එකම විදිහට තියෙන්නේ. පාන්දර 2-3 අතර තමයි මේ ගෑනු කෙනා නටනවා මේ විදිහට පෙන්ලා තියෙන්නේ. හැම තැනකම වගේ වීඩියෝස් වල කැමරා එකට මේ ගෑනු කෙනා අවසානයේදී ලං වෙනවා. ඒත් එක්කම මේ CCTV ෆුටේජ් කරප්ට් වෙලා යනවා. සවුන්ඩ් ඩිස්ට්‍රැක්ෂන්, ස්ටැටික් නොයිස් වගේ දේවල් ඇහෙන්න පටන් ගන්නවා. මේ සර්බියා නගරේ මිනිස්සු අලුතෙන්ම කතා කියන්න පටන් ගන්නවා. ඇය මැරිච්ච ඩාන්සර් කෙනෙක් කියනවා. කාර් ඇක්සිඩන්ට් එකකින් මැරුණ කියලා කියනවා. ඇය ස්ට්‍රීට් එකක අතරමං වෙලා මැරිලා ගිය ගෑනු කෙනෙක් කියලා කියනවා. පොලිස් රිපෝට් වල කිසිම ඩෙත් රෙකෝඩ් එකක් නැහැ. ඇගේ ඩෙන්ටිටි එක unknown. ඇය කියන්නේ කවුද කියලාවත් හොයාගන්න බෑ. එක YouTuber කෙනෙක් වයිරල් වීඩියෝ එකක් හදනවා. ඔහු purposefully night vision කැමරා එකක් set up කරනවා. MT රෝඩ් එකක තමයි ඔහු මේක set up කරන්නේ. ඔහු මෙහෙම කියනවා. මම ඔප්පු කරන්නම් මේක ඇත්තක්ද බොරුවක්ද කියලා.
හරියටම 2:58 වෙද්දී කැමරා එක රෙකෝඩ් වෙන්න පටන් ගන්නවා. ඇය එනවා. මෙවර ඇය කැමරා එක ඉස්සරහා නතර වෙනවා. ඇය නටන එක නවත්තනවා. හෙඩ් එක ස්ලෝ ටිල්ට් කරනවා. ඩිරෙක්ට් කැමරා ඉයර් කන්ටැක්ට් එකක් තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ඇය හෙඩ් එක කැමරා ලෙන්ස් එකට දානවා. මේත් එක්කම කැමරා එකේ ස්ක්‍රීන් එක බ්ලැක් වෙනවා. ඕඩියෝ එකේ එකම සවුන්ඩ් එකක් යනවා. හරියට අමුතු සොෆ්ට් හිනාවක් වගේ. අවසානයේ වීඩියෝ එක අප්ලෝඩ් වෙලා තිබ්බා. ඒත් පැය 24ක් ඇතුළත channel එකක් delete වෙලා YouTubeත් missing වෙලා තිබ්බා. කැමරා found empty road එකක අන්තිම ෆ්‍රේම් එකේ written text එකක් තියෙනවා. She don't dance for you to watch. She dance for you to notice her. මේක තමයි අන්තිමටම ඒ වීඩියෝ එකේ තිබිලා තියෙන්නේ. ඔයා හිතන්නේ මොකද්ද? ඇත්තටම සර්බියන් ඩාන්ස් ලේඩි කියලා කෙනෙක් ඉන්නවද? නැත්තම් මේකත් අනිත් ඒවා වගේම බොරුවක්ද? බොරුවක් කියලා කියන්නත් බැරි, ඇත්තක් කියලා හිතන්නත් බැරි. මේ කතාව ගැන ඔයා මොකද හිතන්නේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳ නම් subscribe කරලා bell notification එකත් click කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ගිහින් එන්නම්. Have a good day.